Hello friends, welcome back to my videos. ඔන්න ඉතින් ආද වීඩියෝ එක ගැන තියෙන්නේ බ්ලොක් රේස් කියන ගේම් එකයි. හරි ඉතින් අපි යන් ඉතින් මම ඔයාලා thumbnail එකේ දැක්කනම් ඉතින් ඔයාලා දකින්න ඇති මම අලුත් ගයක් හැදුවා. හැබැයි ඉතින් මේ ගේ හැදුවේ නම් මම ක්‍රියේටිව් දාලා නෙමෙයි සර්වයිවල් දාලා. හරිද? ක්‍රියේටිව් දාලා හැදුවේ නේ. හරිද? මං හිතන්නේ මම මේක හදන්න කොහොම හරි ගම්මාන 6කටත් වඩා ගියා. හරිද? දැක්කද මෙතන උඩ වෙන තට්ටුවක් තියෙනවා මම ඒටි විස්තර කරන්න. මම ක්‍රියේටිව් දාලා නෙමෙයි හැදුවේ කියලා මම මේක ඔප්පු කරන්න වීඩියෝ එකෙන් කොහොමද දන්නවද? මම මේ බඩු හැදුවේ කොහොමද කියලා ඔයාලා කියන්න. හරිද? හරි. ඔයාලා මෙතන තියෙනවා පේටි ටිකක් මම ඒවේ තමයි මේවා කබඩා කරලා තියෙන්නේ. හරිද? ඒ වගේම මෙන්න මෙතන පාට කරපු වතුර තියෙනවා. ඒ වගේම මෙතන පුච්චන්නේ දේවල් තියෙනවා. ඒ වගේම මෙතන කඩු මං හදපු ඒවා තියෙනවා. හරිද? හරි දැන් අපි යන් උඩට කෙලි මුඩ යන් කොහමද උඩ හොඳයි නේ නේ අර එහෙම හොඳට පේනවා මේක තමයි මගේ අන්තිම තට්ටුව මෙතනින් උඩ තට්ටුවක් නැහැ හරිද හරි මම දැන් කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේවා හැදුවේ කියලා මුලින් පල්ලෙහා තට්ටුවට යන්කෝ උදාහරණයක් විදියට ගන්න යන්කෝ එළියේ තියෙන ඒවායින් වැඩේ පටන් ගන්න එහෙම වැඩ ටික පටන් ගන්න යන්න හරිද මේ නෑ ඊට කලින් මම ඔයාලට අරක පෙන්නන්නම් මේ දොර ඇරෙන්නෙත් නේ වහන්න මොකු රින්ගයි දන්නේ මේ හරි දැන් ඔයාලා පෙන්නන්නම් මම මේක මොකද්ද කියලා මේකේ වටේටම මම ගහලා තින් තාප්ප හරිද මොකද මම තාප්ප ගහනවා කිව්වේ ඇයි දන්නවද තාප්ප ගැහුවේ මම නැත්තම් මේකට සෝම්බිලයි ට්‍රීපලයි ඒගොල්ලෝ හැනම් මනම් ඔක්කොමලම රින්ගනයිච අන්න හරි දැන් මම දැක්කනේ මෙතන වටේට මම ඉජිපන්දම් ගහලා තියෙනවා මේ වටේටම කොළ දාලා තියෙනවා ඒ මෙතන වටේ ටාප්පයක් ගහලා තියෙනවා. ඔයාලා තාම දැක්කේ නැහැ. හැබැයි මේකේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා දැක්කද? මේදී ඇතුලේ කොහොමද? ලස්සනයි නේද? මේ ඕකත් මං හැදුවේ ක්‍රියේටිව් දාලා නෙමෙයි සර්වයිවල් දාලා. හරිද? මේකෙන් මම මෙන්න මේ විදිහට තමයි මේවත් හැදුවේ. මේකට යන්නේ කොහොමද කියලා මං ඔයාලට අර ගේ ඇතුලෙන් තමයි මේකට යන්නේ. හැබැයි ඕගොල්ලෝ දකින්න නැති ගේ ඇතුලෙන් කොහොමද ගියේ කියලා. ඒ කියන්නේ දැන් අපි යන්කෝ මේක ඇතුළට ඔයාලා දකින්නේ මේ ওই පල්ලෙහා තියෙන ගෙදරට යන්න මේ උමම් මාර්ගයක්වත් ඔයාලා දකින්න නැතුව ඇති මං හිතන්නේ වීඩියෝ එකේ. එහෙමනේ ඔයාලා දැක්කේ නැත්නම් මෙතන උමම් මාර්ගයක්වත් දැක්කේ නැහැනේ ඔයාලා යන්න තැනක. මං එතෙන් දාදී රහස් පාරක් හරිද? මෙන්න මේ පෝච්චිය තියෙනෝනේ. පෝච්චියට මේ හා පැත්තේ තියෙනවා පොඩි බාණ්ඩයක්. මම ගලන් දැක්කනේ. ඔන්න ඕකෙන් කෑකිලා මෙන්න මේකෙන් බහින්න ඕනේ. හරිද? මෙන්න මෙතන බොත්තම ඔබලා මේක ඇතුළට යන්න ඕනේ. හරිද? ඔන්න දැන් තමයි මේකට යන්න පුළුවන්. දැක්කනේ? මෙතන ඒවා හංගල් තමයි තිබ්බේ. හරිද? දැක්කනේ මෙතන පෙට්ටි තියෙනවා. ඊට පස්සේ මෙතන උඩ අපිට ඒවා පේනවා. හරිද? දැන් බලමු මේ දොරවල් මොනවද කියලා. මෙතන තමයි මම වගා කරන දැක. දැක්කනේ? දැන් වගා ටික පොඩ්ඩක් ලොකු වෙලා හොඳට. දැක්කනේ? දැන් මම වගා කරන්නේ මේ ටික පස්සේ කඩා ගන්න ඕනේ. හරිද? ඔයාලා බලනවා ඇති මම මේ ආමන්ඩ් ෂීට් එකකුයි මේ කඩුවකුයි අරන් මොකද්ද කරන්න කියලා මේ මම මේ දැන් සතු ටික මේ මල් ආවේ ඒකයි. ඒ පිටිම මේ රෙකෝඩ් එක පටන් ගත්තා ඒකයි. ඒක වහන්න මෙතන තියෙන පෝච්චිය මේක කොතෙන් තියෙනවා කියලා මම මෙන්න මේකයි මෙතනට පෝච්චිය දැම්ම මේකයි මම ඒත් එහා පැත්තේ මේක තියෙන්නේ. හරිද? නෝයි මෙන්න මෙතන තියෙනවා නේද? මෙතන තියෙන මේ මෙතන තියෙන රූප මම පළවෙනි තීරෙන් දැම්මේ නෑ රූප. හරිද? පළවෙනි තීරෙ රූප දැම්මේ නෑ. මම දැන් කියන්නම් මම මේවා හැදුවේ කොහොමද කියලා. හරිද? අපි දැන් එළියට යමු. එළිය ඉඳන් පටන් ගමු කොහොමද මම හැදුවේ කියලා. හරිද? අහන්නකෝ. ඔව් ගැල්ල තිබ්බත් හමුකෝ කරත් කියලා. හරි. දැන් ඔයාලා බලනවා ඇති මම මෙන්න මේ කොළන් මේ කොළ තියෙන මේ කොළ ගැඩුවේ කොහොමද කියලා. මම කොළ ගැඩුවේ මේ ගස්වල කොළ. හරිද? මේ ගස් තියෙන්නේ ওই ගස්වල කොළ කඩලා ඒ වරන් තමයි මේ ඒ කොළ හැදුවේ. හරිද? ඊට පස්සේ මම මේ ඉටිපන්දම් හැදුවේ. ඉටිපන්දම් හදන විදිය ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා ඇති. ඉටිපන්දම් හදන විදිය ඉටිපන්දම් හැදුවා. සමහර ඉටිපන්දම් තියෙන මම විලේජ් එකෙන් ගෙනාවු ඉටිපන්දම්. ඔයාලට මතක ඇති අපි එක විලේජ් එකකට ගිහලා ඒක ඉටිපන්දම් දීලා මම ගොඩක් කඩාගත්ත 12ක් 18ක් වගේ. ඊට පස්සේ ඒවයි තව විලේජ් වලට ගිහලා 12ක් 18ක් නෙමෙයි. එතකොට ඔක්කොම විලේජ් ගොඩක් හම්බුණා. 64ක් පන්නලා මේව හම්බුණා. අන්න ඒව ගෙනල්ලා තමයි මෙහෙර ගැව්වේ. ටිකක් 3ක් 10ක් විතර තමයි මං හදපු ගිනි ඒව තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ දොර හැදුවේ කොහොමද කියලා යවුවනම් ඔයාලට මතක ඇති විලේජ් එකේ
දොරවල් තිබ්බේ. ඒ කියන්නේ විලේජ් එකේ දොරවල් තිබ්බේ. ඔයාලා මතක ඇතිනේ. ඔයාලා මතකයි විලේජ් එකේ දොරවල් තිබ්බා. අර ඒකේ දොරවලුත් තිබේ ওই දොරවල්මයි. අන්න ඒ දොරවල් කඩන් ඇවිල්ලා තමයි ඕකට හැදුවේ. තනිකර විලේජ් එක සමතලාම කරලා දැම්මේ. මේ දොරම තමයි මෙන්න මෙතෙන්ටත් මේකෙත් දාලා තියෙන්නේ. හරිද? දැක්කනේ. වගේ මෙන්න මේ තාපට් එක දැන් හැදුවේ නම් කොහොමද දන්නව? මල් වලිනුයි අපි අර වෙනුත් තමයි හැදුවේ. මොනෙන්ද අර බැටළුවන්ගේ ලෝම වලිනුයි තමයි මේ කාපට් එක නම් හැදුවේ. හරි මම ඒ හදන විදිය පස්සේ වීඩියෝ එකෙන් ගෙන්නා. ඊට පස්සේ මේ ගල් නම් හැදුවේ ගල් වලින්මයි. ඒ කියන්නේ අපිට අර දැන් අර කරන් ගල් කැඩුවාන් පස්සේ අපිට හදන්න පුළුවන් මේ ක්‍රේට් මේකට තියලා හදන්න පුළුවන් ওই ගල්. එහෙම තමයි ඕක හැදුවේ. ඊට පස්සේ ලී වලින් තමයි මේක හැදුවේ. ලී වලින් මේක හදලා හරිද? ලී වලින් පඩි බලක් හැදුවෙන්නේ මෙහෙම තමයි. හරිද? ඊට පස්සේ කොහමද ඔහොම ඉන්නකෝ. ඊට පස්සේ මේ ඇඳවල් දෙකක් ගත්තේ බැටළුව මට කළු පාට බැටළුවෙක් හම්බුණා. ඊට පස්සේ ආව සුද්ධ කරා. තනිකර ඒ කියන්නේ අර ලෝම කපන්න භාණ්ඩයක් තියෙන. ඉන්නකෝ මම ඒක පෙන්නන්න. මේකේ නම දන්නේ මං හිතන්නේ ඒක මං අරන් තිබ්බද කොහෙද ඒක. නේ බලන්න ඕනේ ඒක මේකේ වෙන්න ඕනේ. මේ තියෙන දැක්කද මේ තියෙන? අන්න ඒකෙන් පුළුවන් අපිට බැටළුවගේ ලෝම කපන්න. මම බැටළුව හිර කළා. එයාගේ ලෝම ටිකක් කපා ගත්තා. හරිද? ඊට ලෝම කපාගෙන ලී තියලා තමයි ওই ඇඳවල් දෙක හම්බුනේ. ඒ කවුළු බැටළු වගේ. ඒ විදිය තමයි මේක හදාගත්තේ. හරිද? ඊට පස්සේ මේ වතුර නම් මම හොයාගත්තේ මට හම්බුණා. ඔයාලා මතකදී මං විලේජ් වලට ගියාම මුලින්ම කරන්නේ ඉතින් අයන් ගොලොම මරන්න ඕනේ. අයන් ගොලොම මරලා තමයි මම ওই අයන් ටිකක් හොයාගෙන තමයි උන්න ඕක නම් හැදුවේ. කියන්නේ අයන් හොයාගෙන මම හැදුවා භාජනයක්. හරිද? ඊමසේ ওই ගඟකින් ගිහලා වතුර ටිකක් අරන් මේකට ඇවිල්ලා දැම්මා. අන්න එහෙම ඒක හැදුවේ. හරිද? මේක නම් ඉතින් ලී වලින් හදන්න පුළුවන් කියලා ඔයාලා දාන්නවා. පෝච්චියක් ඉතින් හදන්න පුළුවන්. ඒකට හදලා ඒකට උඩින් මලක් තිබ්බා. හරිද? ඊට මේක ලී වලින් තමයි හැදුවේ. ඊට අපි රෑ වෙලා අපි නිදාගමු. දැන් නිදාගෙන ඊට වැඩි පටන් ගමු. මම මේකේ හැබැයි මම දැම්මේ ඉටිපන්දන් නෙවෙයි. ඉටිපන්දන් නෙවෙයි දැම්මේ අර මේවා දැම්මේ අර දියා. එල්ල ඒවා ඕවා හැදුවේ ඕවා මං ගත්තේ විලේජ් එකෙන්. තනිකර විලේජ් එකෙන්ම තමයි මේක ඔය ගත්තේ. මේව නම් ගත්තේ මම විලේජ් එකෙන්. හරිද? ඕවා තමයි විලේජ් එකෙන් ගත්තේ. දැන් බලමු අපි මෙන්න මේ බිත්තියට මම රෝස පාට දාලා තියෙනවනේ. අන්නේ රෝස පාට කොහොමද හදාගත්තේ කියලා ඔයාලට මතක ඇති. මං මේකේ කියන්නේ අලුත් එකක් පටන් ගන්න කලින් මං එක්සර නිදානයක් හම්බුණා කියලා තම්මේල් එකක් දාලා තිබ්බා. අන්න ඒ වීඩියෝ එකේ මට හම්බුණා ගම්මාන එක තිබිලා මෙන්න මෙහෙම ගයක්. හරිද? ඔයාලට මතක ඇතිනේ මේ එපිසෝඩ් එක බැලුවනම්. අන්න ඒ එපිසෝඩ් එකේ තිබ්බා අන්න ඒ වගේ මට විලේජ් වලට යද්දි ගෙවල් හම්බුණා. ඒ ගෙවල් වල තිබ්බනේ ඔයාලට මතක ඇති මේ රෝස පාටින් මේව තිබ්බේ. රෝස පාටින් මේව හදලා ගෙවල් තිබේ ගේම සමතලා කරගෙන ඇවිල්ලා තමයි මම ඒ කියන්නේ ඒව එකතු කරගෙන විලේජ් 6කට 7කට 10කට විතර ගිහිල්ලා එකතු කරගෙන තමයි ඒව කඩාගෙන තමයි ආවේ. කොහොම හරි 64 ඒවා 5ක් 6ක් වගේ තිබ්බ විලේජ් වලට ගියා. සමහර විලේජ් වල එකක් නෙමෙයි තියෙන්නේ. සමහර විලේජ් වල 2 3ක් තියෙනවා. හරිද? ඒව ඔක්කොම කඩාගෙන තමයි මෙච්චර හැදුවේ. දැන් ඕගොල්ලෝ බලන්න ඉතින් මම කොහොමද මෙච්චර හැදුවේ කියලා. හරිද? මම මේකෙන් ගොඩක් විලේජ් වල 2ක් වගේ තිබ්බා. එක විලේජ් එක තමයි එකක් තිබ්බේ. තව එක විලේජ් එකක තිබ්බ 3ක්. හරිද? ඒ වගේ විලේජ් වල තිබ්බා. මම ටිකක් ඇදුවේ මෙන්න මේ ලෝම වලින්. ඒ කියන්නේ මං කරේ මේ සුදු බැටළුව ඉන්නවනේ. එයාගේ ලෝම අරගෙන එයා ඒ රෝස පාට මල් තියෙනවනේ. රෝස පාට වලින් මල් පාට කරලා තමයි ගොඩක් ඒව හැදුවේ. ඒ කියන්නේ මේ වගේ පාට කරලා තමයි ඒව හැදුවේ. ඊට පස්සේ ඔයාලා දන්නවා ඉතින් මේක නම් හදන විදිය, පෙට්ටි හදන විදිය ඔයාලා දන්නවා ඉතින්. ඊට පස්සේ මම මේ රතු පාට ඒව හැදුවේ කොහොමද කියලා කිව්වොත් මම කරේ අර රතු පාට හැදුව විදිය මං කිව්වනේ ඉතින්. මේ ලෝම අරගෙන ඊට පස්සේ ඒක රතු පාට කරන්න මල් ටිකක් දාලා රතු පාට කළා. ඒක තමයි එහෙම තමයි ඒක හැදුවේ. හරිද? ඒක එහෙම තමයි හැදුවේ. හරි ඉතින් ඔයාලට ඊට පස්සේ මං ඉන්නකෝ ඇතුළට ගිහලා ගියා. තුලෙන් ඔන්න ඊට පස්සේ මම අර ඔයාලා ගස් දැකලා තියෙනවා දුඹුරු පාර ගස් දැකලා තියෙනවා. ඒකේ තද දුඹුරු ගස් දැකලා තියෙනවනේ. අන්න ඒව කපලා තමයි මම මේ තද දුඹුරු ලී එක හදාගත්තේ. මේ ලී තියලා මේ බොත්තම හදාගන්න පුළුවන් දෙපැත්තටම. හරිද? ඊට පස්සේ ඉතින් මේ යකඩ දොර නම් හැදුවේ මම යකඩ තියලාද කොහෙද? ඌ යකඩ තියලා තමයි මම මේ යකඩ දොර හදාගත්තේ. ඊට මෙතන මට මේ නිදර පොල් දාලා තියෙනවා. මම ඒව හදාගත්තේ මට යනාතොතුරේ නිදානයක් හම්බුණා. ඒ නිදානේ හම්බෙන්දී ඔයාලා මතක ඇති. එතන ගාව තිබ්බනේ මේවා. මොනවද මේ වගේ නෙදර් මෙන්න මේව තිබ්බනේ ඔයාලා මතක ඇතිනේ. අන්න ඒ වගේ මේකෙන් මට හම්බුණා. හරිද? මේකෙන් හම්බුනේ ඒවා. ඉතින් මම ඒවා කඩාගෙන ඉතින් මම මේවා යටටම දැම්මා. හරිද? ඊපස්සේ පස් ටිකක් කඩාගෙන ගෝයෙන් හරි පස් ටිකක් දාලා මේ ආවටම ඊට පස්සේ එළියක ලිටිපන්දන් තියලා
මේ වතදී මං ගල් වලින් හරිද මේ වතදී මං ගල් වලින් ගල් තියලා ගල් වලින් ඊට වතු ටිකක් ගෙනල්ලා ඔක්කොමම දැම්මා. ඒක එහෙම තමයි ඒක හැදුවේ. ඊට පස්සේ මම මේ මෙහෙම හදන විදිය කිව්වා. හරිද? එතකොට මං කියනවා දැන් මම වීදුරු හැදුවේ කොහොමද කියලා. හරිද? වීදුරු නම් මං හැදුවේ පුච්චලා තමයි වීදුරු හැදුවේ. හරිද? මගින්නකෝ උඩට. හරින්නේ හරි දැන් යන් අපි ඒක හැදුවේ කොහොමද කියලා ගන්න. අපිට වීදුරු හදන්න නම් මේ වැලි ඕන වෙනවා. හරිද? වැලි ටිකක් නැද්ද? මම ඔයාලට එක වීදුරුවක් හදලා වෙන්නන්න. වැලි අඟුරුයි පුච්චන්න ඕනේ. චික් වැඩි නේ. මේව තවත් ඉතුරු වුණා. මේ රෝසා පාට ඒවා දැක්කද? ඒව තවත් ඉතුරු අර එකක් ඉතුරු වුණා. එහෙම ගොඩක් වුණා. යෝ වැලි ටිකක් නැහැනේ හදිස්සියට. දැන් ගිහලා වැලි ටිකක් කඩාගමු. ආයේ ගමම්ම කියන්නම් මම මෙන්න මේව හදාගත්තේ කොහොමද කියලා. මේ අපේ දෙවෙනි තට්ටුවේ මේ පල්ලෙහාට මේ දාලා තියෙන මේවා. මේ දැක්කද මේව තියෙන්නේ දැක්කනේ. මේව හදාගත්තේ කොහොමද කියලා ඔයාලා බලන්න ඇති. මේව හදාගත්තේ කියන්නේ ඒක අමුතුම් බ්ලොක් එකක් කියලා ඔයාලා බලන්න ඇති. ඒ අමුතුම් බ්ලොක් එක ගත්තෙත් මං ගංගා වලින්. හරිද? ඒ අමුතුම් බ්ලොක් එක ගත්තේ කොහෙන්ද කියලා මම කියන්න. හරිද? රෑ වෙලා නැහනේ. ඔය අහලපාල ගඟක් ඇති නේද මම දන්නේ නැහැ අනේ. එළුවෙත් නෑ ඔය තියෙන්නේ. මේ මෙතන තියෙන වෙල් ටික හොන්න වෙල් ටික කඩාගන්න. මම එකක් කඩාගත්තා මොකද මට එකයි ඕනේ වෙන්නේ මම ඔයාලට එකයිනේ හදලා පෙන්නන්නේ. නේද එකයි ඕනේ වෙන්නේ මම එකයි ගන්නෙ. හරිද යන්කොම් වෙන්න මේ මුහුදේ ඒව තියෙනවා. අර තියෙන්නේ. ඉන්නකෝ මම ඔයාලට පෙන්නන්න. නකෝ මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඉන්නකෝ. මොහොම තමයි මම ඕම කඩාගත්තා. මෙන්න මේ තියෙන ඔඩියස් මම ඔන්න ඔහම හිමීට මුහුද ඇතුළට ගිහිල්ලා මෙන්න මේව සවලේ මේව කඩාගත්තා. හරිද? මෙන්න මේව කඩාගත්තා වගේ. හරිද? ඔන්න ඔහම කැඩුවා මේවා නිකන් එන්නේ බිත්තර වගේ. හරිද? බිත්තර හැඩයට එක ඕවල් එකක් එන්නේ. මේක අපි ආයේ කොටු කරගන්නේ. මේ ඔන්න ඔය මම කීපයක් කඩාගත්තා. ඒවා ආයේ කොටු කරන්න ඉතින් අර ටේබල් එක තියලා තමයි කොටු කරගන්නේ. හරි යන්කෝ දැන්. ඕවා තියෙන්නේ මුහුදාව තමයි ඒවා මුහුදට ගිහිල්ලා පොඩ්ඩක් හොඳින් සෝදිසි කරලා බලන්න ඕනේ ඒවා තියෙනද නැත්නම් තියලා කඩා ගන්න ඕනේ. හරිද? දැන් අපි මයින්ක්‍රාෆ්ට් ටේබල් එකට මට මතක නෑනේ ඔය හැදුවේ කොහොමද කියලා. බලමුකෝ හදු විදිය. යන්කෝ. මං අර එල්ලපු ඒවත් ඇතුලේ මේ අරකින් ගෙනල්ලා. මේ මොනවද මේ. එතකොට මේ තාප්පෙත් හැදුවේ මං ගල් වලින්. ගල් ගෙනල්ලා ගල් ගහලා ගල් වලින් තමයි ඒකත් හැදුවේ. තාප්පෙත් අර ගල් තිබ්බම ඉල්ලනවා තාප්පයක් හදන්න යන්නේ එහෙම තමයි ඒක හැදුවේ. හරිද? යන්කෝ අපිට ටේබල් එකට යෝ ලැග් වෙනවනේ හරියට. පේනවා ඉතින්. දැක්ක නේද මේ තියෙන්නේ. දැන් අපි දැක්කනේ අර අපි කඩාගත්ත ඒවා බිත්තර 16ක් වගේනේ පේන්නේ. දැක්කනේ. ඉතින් බිත්තර වගේනේ පේන්නේ. දැක්කද? අන්නේ බිත්තර 16න් දැන් එකක් හැදුවොත් එකකට 4ක් ඕනේ නෑ. එකකට 4ක් ඕනේ. එකකට 4ක් තියලා මේවා හදාගන්න. දැක්කනේ. මොනවද මේවා හදාගන්න. දැන් ඉතින් මම ඔයාලා පෙන්නන්න ඒකේ බ්ලොක් ටික. හරිද? මේ දින් බ්ලොක් හදලා දැක්කනේ. ඔන්න ඔහම දැන් බ්ලොක් හදලා මං ගොඩක් මුහුදු වලට ගියා. මුහුදු 10ක් 11 12ක් වගේ එකකට ගිහිල්ලා මේව ගොඩාරියක් කඩාගෙන ආවා. ඊට පස්සේ ඒව බිත්තර කඩාගෙන මේකට තියලා ඒව බ්ලොක් කරගෙන තමයි මේක හැදුවේ. හරිද? ඒවත් එහෙම හැදුවා. ඊට පස්සේ මම මේ රූප ස්ටික් මේවා කියන ස්ටික් කියන මට දන්න තරමින් ඉන්න. හරිද? ඕවත් හැදුවේ මං එහෙම තමයි. පොඩ්ඩක් ඉන්නකෝ. ස්ටික් හැදුවේ මෙන්න මෙහෙම ඉන්නකෝ. මේක ඇති ස්ටික් හදන විදිය මට මතක නෑනේ දැන් හැදුවේ කොහොමද කියලා. ස්ටික් පොඩ්ඩක් ඉන්නකෝනේ. ස්ටික් ඉන්න බලමු. මේ පල්ලෙහාට ඇති ස්ටික් ඇති මං හිතන්නේ. ස්ටික් බලමු. ස්ටික් ස්ටික් නැති පාට මට නම් පේන්නේ ඒක ස්ටික් හම්බුන්නේ නැහැ. නෑ උඩ ගිහලා බලමු. මේ තියෙන්නේ. ඔන්න ඕක තමයි අපිට හදා ගන්න ඕනේ. ඕකට ඕනේ කෝටු 8කුයි මේ බැටළු වගේ ලෝම එකකුයි. දැක්කනේ. ඒ කියන්නේ බැටළු ලෝම එකක් අරගෙන දැන් බැටළුන්ගේ ලෝම කපන්න පුළුවන්නේ. ලෝම එකක් අරගෙන තියලා ලෝම එකක් හදාගෙන ඒකේ වටේට කෝටු තියෙනවා. කෝටු නැගිටි වලට හදා ගන්න පුළුවන්. ලී වලින් හදා ගන්න පුළුවන්. දැන් ගස් කපද්දි ඉබේම හම්බ වෙනවා. එහෙම අරන් අපිට ස්ටික් එක හදා ගන්න පුළුවන්. ඒවා ගොඩාරියක් එහෙම කරගෙන හදාගෙන
එකකින් එකයි පුළුවන් ගන්න ඒවා ගොඩක් අරගෙන තමයි මම මෙන්න මේ ස්ටික් ටික ගැහුවේ හරිද ඒ ටික කරත් අන්න එහෙමයි ගැහුවේ හරිද දැන් බලමු අපි මෙන්න මේ වටේට තියෙන මෙන්න මේව ගත්තේ කොහොමද කියලා නම් මම ගත්තේ බැටළුව ලෝමුන්ගේ ඉතින් සුදු බැටළුවෙන් ගොඩක් ඉන්නේ අන්න ඒගොල්ලෝගේ ඒව කපලා තමයි ඒ සුදු ඒව නම් තිබ්බේ හරිද ඒව තමයි එහෙම තිබ්බේ හරි දැන් අපි යන් ඊළඟට තව මොනවද ඔයගොල්ලන්ට පෙන්නන්න තියෙන්නේ හරි ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ වගේ ඇඳුම් දාන එක හදාගන්නේ කොහොමද කියලා හරිද ඕකත් අපි මෙන්න මේ Minecraft ටේබල් එකට ගියාම අපි මේක පෙන්නනවා හරිද නෝක බලන්න ඒක පෙන්නයි ගොඩක් දුරට පෙන්නන්න ඕනේ දැන් හදාගන්නකෝ නෝකෝ මේ තියෙන්නේ දැක්කනේ ඒකකට ඕනේ කෝටු 4යි 5යි 6යි කෝටු 6කුයි අර පොඩි ගලක් ඕනේ ගල පුච්චලා ගන්න පුළුවන් හරිද ඒ ගල ගන්න විදිය කියන්නත් දැන් හරිද ඒකට ඕන වෙනවා අපිට මුලින්ම මේ ගලක් හැබැයි ගල මං හිතුවා අඩුනායි ඔඩ ඉන්නකෝ ඒ ගල් වර්ගේ තියනවාද කියලා ගල් වර්ගේ තිබ්බොත් හොඳයි මම ඕකට නෙමෙයි ගල් දාන්නේ මේකට අනේ ඒකේ ආහාර මේකට වෙන්නවා ගල් තියෙනවා වය එන්නේ ගල් තියෙනවා හරිද මම වීදුරු හදන විදිය ඔයගොල්ලන්ට කිව්වේ නෑනේ වීදුරු හදන්නේ මෙන්න මෙහෙමයි දැන් අපේ අඟුරු අර සිරාවටම අඟුරු නැත්තම් මුකුත් කරන්න බෑ නැති බය වෙන්න එපා අඟුරු තියනවා අපි බලමු අඟුරු මේවේ නැද්ද ඒකනේ ওই මල් කඩාගත්තේ ඒවා තමයි එතන තියෙන්නේ අඟුරු නෑනේ අයියෝ අඟුරු මුකුත් කරන්න බෑ මේ තියෙන අඟුරු 49ක් මොයි තියෙන්නේ බඩු හරි වැලි හදාගන්න මෙන්න මෙහෙමයි ඔයා ගඟකට ගියාම වැලි හම්බෙනවනේ ඊට පස්සේ මෙන්න මේකක් හදාගන්න ඕන වෙන්නේ ගල් ටිකක් විතරයි ගල් හදාගෙන අර Minecraft table එක මම ඒකට කියන්නේ Minecraft table එක කියලා හරිද ඔයාලා බලන්න ඇති Minecraft table එක කියන්නේ මම මෙන්න මේකට හරිද මෙන්න මේක තමයි මම Minecraft table එක කියන්නේ ඒක ගණන් ගන්නවා මගේ ඒකේ වචනේ වැරදි මම දන්නවා හරිද ඊට පස්සේ අපි බලමු ඊට පස්සේ ඒවා තියලා මෙන්න මේකක් හදාගන්න පුළුවන් එකක් හදාගෙන ඊට පස්සේ අපි ඉතින් කරන් තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඔයා මේ වැලි එක තියෙනවනේ ඉන්පුට් කියලා එකක් තියෙනවනේ උඩ. අන්න ඒ ඉන්පුට් කියන එකට දාන්න. හරිද? ඉන්පුට් කියන එක දාලා මේ අඟුරු අපිට මේ ගුහාවල් වලට යද්දි කඩා ගන්න පුළුවන්. හරිද? ඊට මේ ෆීල් කියලා තියෙනන්නේ ඒකට දාන්න මේක. ඊට පස්සේ ඒක පොඩ පිච්චෙනවා. ඉතින් පිච්චලා හැදෙනවා එක වීදුරුවක්. හරිද? මින්නකම වීදුරුවක් ගනකම් හරිනේ දැක්කනේ. ඔන්න ওই විදියට වීදුරුවක් හැදෙනවා. හරිද? ඔන්න ওই වීදුරු වලින් තමයි අර මම පල්ලෙහා වීදුරුව හදලා තියෙන්නේ. හරිද? ඔයාලා දකින්න ඇති පල්ලෙහා වීදුරුව හැදුවේ. අන්න එහෙම. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න ඇති මම මේ පාට වීදුරුව හැදුවේ. කහ, නිල්, තැඹිලි ඒ වීදුරු කොහමද හැදුවේ කියලා. මම මේ වීදුරු වලට කරේ මෙච්චරයි. එක වීදුරුවක් මං හදාගෙන දැන් ওই මල් තියෙන මල් කලර්ස් කරලා තමයි ඒ කියන්නේ මල් කලර් කරලා ඒ කියන්නේ මල්ලේ කලර් එක මේකට දාලා තමයි මේ රතු ඒවයි ඊට පස්සේ නිල් ඒවයි නිල් මල් තියෙනවනේ ඊට ජනේලට නිල් මල දාලා හදාගෙන නිල් ජනේල හැදුවා. ඊට කහ මල් දාලා කහ ජනේල හැදුවා. ඊට පස්සේ තැඹිලි දාලා තැඹිලි ජනේල හැදුවා. ඊට රතු දාලා රතු ජනේල හැදුවා. අන්තිමට මේ පෙරි හතරම දැම්මා. අන්තිමකට හරිද? ඕන්නම් ඕගොල්ලොන්ට තැඹිලි කියන්නේ තැඹිලි පාට මේ මල් හොයාගන්න අමාරුයිනේ. තැඹිලි පාට මල් හොයාගන්න අමාරු කරන මම ඕන විසඳුමක් කියන්න. ඔයාලට කහ පාට මල් හම්බ වෙනවනේ. කහ පාට මලුයි රතු පාට මලුයි එකතු කරන්න. හරිද? එකතු කරලා තැඹිලි පාට ඒවා හදාගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ මල් හදනවා කියලා මල් නෙමෙයි තියන්නේ. හරිද? මල් නෙමෙයි තියන්නේ. මේක ඔබන්න ඊට පස්සේ ඕම ඉන්න මල් නෙමෙයි තියන්නේ මේකට. يعني දැන් අපි ඉන්නකො මම ඔයාලට පෙන්නන්න මේක ඉතින් හදා ගන්නකො මෙන්නකො මම මල් පෙන්නන්න ඕනින්න. මොකෝ මේ වෙන පල්ලෙහානේ තියෙන්නේ. මේක ප්‍රශ්නයනේ. පල්ලෙහානේ මේ වෙන්නේ තියෙන්නේ. ඕනේ නැද්දනේ. ඉබ්බනේ මට එක සැරයක් අහුණාත්. මල් කොයි මල් ඇත්තට මල් නෑ මල් මට කලින් හම්බුණා පොට්කේ ඒකෙත් නෑ සර්ච් එකේ උපලා තියෙනවා යන් එන පල්ලයට අන්න පහුණාද මට
නෑ එතන මල් තියනවද එතන මේවා තියෙනවා මල් නෑ හරියට මල් නෑ හරිද ඔයාලා මල් නෙමෙයි තියන්න ඕනේ මෙන්න මේවා තියන්න ඕනේ හරිද මේ මල් එහෙම තියන්න ඕනේ දැක තැඹිලි හදන්න ඕනේ කහයි රතුයි හරිද ඒක එකතු කරාම තැඹිලි හැදෙනවා හරිද ඊට කොලයකට හදාගෙන කොළ මල් නම් මාලා හම්බුනේ නැහැ ඒ තමයි ඒක හැදුවේ නේ නම් පාර මල් වලින් දම් හදාන්න පුළුවන් හරිද ඔන්න ඕව තමයි මයින්ක්‍රාෆ්ට් ටේබල් එකේ තියලා හදන්නේ හරිද ඔන්න ඉන්නවා මවල පින්න මයින්ක්‍රාෆ්ට් ටේබල් එකේ ඔන්න ඕව තියලා තමයි හදන්නේ මල් තියලා නම් නෙමෙයි හදන්නේ හරිද ඒ කියන්නේ ඔයාලා කරන් තියෙන්නේ මල ගේන්න ඕනේ හරිද රැයලා අපි නිදාගමු නිදාගෙන මම මලක් ගෙනල්ලා ඔයාලා පෙන්නන්නකෝ දැන් ටීබලයි ඔක්කොම නම් ඉන්න වෙච්චුව ඒක සවල් අතේ දියාගෙන නිදාගන්න කොහොමද යංගෝ ඔයාලා මලක් කඩලම පෙන්නන්න මට ඉදිපන්දම් මං හදාගත්තේ මට වැඩි වුණා ඒක තමයි මේක අම්මෝ ඔක්කොමල මේකට රිංගලනේ දැන් කොහමද එළියට යන්නේ මාව දැක්කනේ ඔය ඒකෙන් තමයි ඇවිත් තියෙන්නේ මරුණා මරුණාද මෙල්ල අම්බෝ ඇටි යාන්තම් මරුණා තා පොඩ්ඩෙන් දොර තාම මිනි තප්පරයක් මේ අරින්න පරක් වුණා නම් ඉවරයි ඇතුලේ හැබැයි මට එන සීල්ට එකක් තිබ්බා මේ විදියට ඔහොම මල් කඩා ගන්නකො ඔහොම මල් වල දකින්න පුළුවන් රතු මල් නිල මල් කහ මල් ඔහොම තියෙනවා ඔන්න ඔහොම මල් ටික කඩා ගන්න හරිද ඊට මල් ටික කඩාගෙන ඔහොම ඉන්නව මං යන්නකෝ යන්න වරින්න වහන්න ඉංග්‍රීසි දන්නේ නැහැ හරිද ඔන්න ඔහොම මල් කඩාගෙන මල් නෙමෙයි ජනේලෙට තියන්නේ හරිද දැන් ඔයාලා මේ ගත්ත මල් ටික මේ මයින්ක්‍රාෆ්ට් ටේබල් එකක් දාන්න ටේබල් එක දැම්මම මෙන්න මෙහෙම જાතියක් එනවා අන්න ඒ જાතිය ගන්න හරිද ඒ જાතිය අරගෙන වීදුරුව තියලා يعني මේ වීදුරුව තියලා හරිද මේ වීදුරුව තියලා මෙන්න මේ නිල් පාට ඒවා වටේට දාන්න ඕනේ හරිද වටේට දැම්මේ නැති වුණොත් එන්නේ වටේට දාන්න ඕනේ වටේට දැම්මම පස්සේ තමයි නිල් පාට වීදුරුව එනවා ඊළඟ නිල් පාට වීදුරුව ගන්න ඕනේ හරිද අන්න එහෙමයි නිල් පාට වීදුරු ගන්නේ දැන් කහමල් කපලා කහමල් ගන්න එහෙමයි දැන් කහමල් කපලා කියන්නේ ඉන්නව මාල පෙන්නන්න මේක කහමල් කපලා ඉන්නකෝ කහමල් කපලා දැන් කහමල් කපලා කහමල් තියන්න ඕනේ මේ මයින්ක්‍රාෆ්ට් ටේබල් එකේ ඊට පස්සේ මෙන්න මේක එනවා හරිද මේ තියෙන කහවට ඔන්න ඕක එනවා හරිද මේ මෙතන තියෙන්නේ හරි දන්නේ ඒක එනවා හරිද මේ මම ටච් කරන්නේ ටච් කරන තැන ඒක එනවා yellow blue මොකක්ද එකක් තියෙනන්නේ ඒක එනවා හරිද ඊට පස්සේ මේ තැඹිලි පාට එක රතුයි මේ කහ එකතු කරලා තැඹිලි පාට ඒවා හදා ගන්න පුළුවන් කොලේ වල හදන විදිහ මම දන්නේ නැහැ නිල් පාට ඒවා හදන්න පුළුවන් මෙන්න මේ නිල් පාට ඒවෙයි නිල් පාට මල් තිබ්බම මේක එනවා හරි ඊළඟ දම් පාට දම් නිලුයි අපිට දම් පාට මල් නැත්තම් රතුයි නිලුයි එකතු කරලා දම් පාට ඒවා හදා ගන්න පුළුවන් අන්නේ මල මුලින්ම මයින්ක්‍රාෆ්ට් මේ ටේබල් එකේ තියන්න ඕනේ. හරිද? එතකොට එනවනේ දෙය. අන්න ඒ දේ අරන් වීදුරුව මැද්දෙන් තියලා ඒ ටික වටේට තියන්න ඕනේ. එහෙනම් අපි ගාන්න හදා ගන්න ඕනේ. අලුත් දැන් මල් කීපයක් ඕන වෙනවා. ඕක මට නම් ගොඩක් ඕන වුණා. අන්න එහෙමයි ගන්නෙ රෝස නම් සුදුයි රතුයි තිබිලා අන්න එහෙමයි ඕක ගන්නෙ. හරි ඉතින් මං හිතන විදියට නම් මම හදපු ඒවා ඔක්කොම ටික මම කිව්ව මං දන්න තරමින් නම් මං හිතන විදියට. හරිද? ඔන්න මං ඔයාලට කියන යකඩ කොහොමද මං හැදුවේ කියලා. හරිද? ඔයාලා බලන්න ඉතින් මම මෙච්චර කොහොමද යකඩ හොයාගත්තේ කියලා. හරිද? මම යකඩ මට අයංගලම්ගේ යකඩ ගම්මාන ඔක්කොමටම ගිහලා 20ක් ගානක් වගේ හම්බුනේ. හරිද? ඊට පස්සේ 20 ගානක් හම්බෙලා මම ඊට පස්සේ ওই ගුහාවල් වලට ගිහලා මේවා කපාගෙන පුච්චුවා. හරිද? ඒ කියන්නේ ඔයාලා දන්නවනේ ඉතින්. අර ඒ තියෙන ඒවා පුච්චලා තමයි මම යකඩ හොයාගත්තේ. ඔයාලා දන්නවනේ ඉතින්. හරි ඉතින් ඔන්න ඉතින් අද මම වීඩියෝ එක තනි කරගෙන ආවම ඉතින් මේක මේ බඩු ගත්තේ කොහමද බඩු හැදුවේ කොහමද ඒ වගේ මේකේ විස්තර ටික පෙන්නන්න. හරිද ඉතින් නම් අද වීඩියෝ එක ඉවරයි. එහෙනම් කොල්ලෝ අපි ගියා.